ඔයාලට කොහොමද? ඔන්න අදත් ඔයාලත් එක්ක තව අලුත්ම දවසක් බෙදාගන්න ලැබුණු එක ගැන මට ගොඩාක් සතුටුයි. වෙනදා වගේම අදත් හොඳටම පායලා තියෙන දවසක්. අද අපිට වැඩිපුරම ඉන්න වෙන්නේ එළියේ. ඉතින් පොඩි වැඩ වගේක් කරගන්න යන්න තියෙන නිසා කරන්න දෙයක් නෑ, යන්න වෙනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න වෙති කියලා මම හිතනවා. අද නිවාඩු දවස නිසා අපේ වැඩපලේ ඉන්න පූසොන්ටත් කෑම හදාගෙනමයි අපි දෙන්න ගියේ. මෙන්න මේ සත්තුන්ගේ පුංචි බඩවල් පුරවන එක මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. පොඩි දෙයක් වුණත් මේ වගේ සත්තුන්ට ආදරය කරන එක අපි හැමෝගෙම ගාව තියෙන්න ඕන එක ගුණාංගයක්. මං ඔයාලට කලිනුත් පෙන්නලා තියෙනවා මේ තියෙන්නේ අපි වැඩ කරන කම්පැනිය. ඉතින් මං ඔයාලට පෙන්නන්නම්කෝ. මේ තමයි අපේ කම්පැනියේ තියෙන මල්. ඒවා හරිම ලස්සනයි. ඉතින් අපි දෙන්න තව අවුව වැඩි වෙන්න කලින් මේ ඉක්මනින්ම යන්නයි හදන්නේ. අපි දෙන්න ඉන්නේ මෙහි ගමකනේ. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ පොඩ්ඩක් ටවුන් එකට ගිහින් එන්න. අපි දෙන්නත් තාම උදේට කාලා නැතුවයි මේ ඉන්නේ. යන ගමන් කන්න කියලා මම ගෙදරදී නූඩ්ල්ස් එකක් හදාගෙන පෙට්ටියකට දාගෙනයි ආවේ. ගෙදර කෑම කනවට වඩා මේ වගේ කොළපාට පරිසරයක හුලං වැදි වැදි මං ආසම කෙනා එක්ක මේ විදිහට කෑම එකක් කනවා කියන්නේ ඒක කියාගන්න බැරි තරම් සතුටක්. මම නාන ගමන් ඉද්දී බාත්රූම් එකේ ලෙස්සලා වැටුණා. ඉතින් අපි දෙන්න මේ ඒක ගැන තමයි මේ කතා කර කර ඉන්නේ. මේ තියෙන නිදහස කෑම එකට තව තවත් රස එකතු කරනවා වගේ මට දැනෙනවා. මම ගෙදරින් එද්දී පැණි කොමඩු කෑලි ටිකක් කපලා මේ විදිහට බෝතලයකට දාගෙන කූල් කරගෙනමයි ආවේ. ලොකු ලොකු රෙස්ටොරන්ට් වලට ගියත් නැති සැනසෙල්ලක් මෙන්න මේ වගේ තැනක ඉඳන් කනකොට අපේ ඇඟට ඒක හොඳටම දැනෙනවා. මේ වගේ පොඩි පොඩි දේවල් වලින් අපේ ජීවිතේ සතුට තව තවත් වැඩි වෙනවා. දැන් මේ අපි දෙන්න යන්නයි හදන්නේ. පූසොන්ට දාලා ඉතුරුන කෑම ටිකත් අපි දෙන්න යන ගමන් මේ හලපහල ඉන්න බල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක්ට දීලා ගියා. ඉතින් බලන්නකෝ, එයාලත් හරි ආසාවෙන් තමයි මේ කෑම එක කෑවේ. මෙහෙටත් මාරම රසණයක් තියෙන්නේ, හොඳටම පායනවා. ඉතින් මේ වගේ දවල්ට එළියට යනවා කියන එක නම් කරන්න අමාරුම වැඩක්. ඉතින් කරන්න දෙයක් නැහැනේ. අපේ වැඩ ඉතින් අපිම කරගන්න එපයි. කිලෝමීටර් 15ක් විතර තියෙනවා අපි ඉන්න දිහාවේ ඉඳන් ටවුන් එකට යන්න. ඔන්න දැන් තමයි අපි දෙන්න ආවේ. ඉතින් අපි දෙන්න සීතල වතුර බෝතලයකුත් අරගත්තා කඩේට ගිහින්. අපි ගෙනාපු වතුර බෝතලෙත් මේ වෙනකොට ඉවරයි.
ඔයාලත් එක්ක අපි මෙච්චර දුරක් ආවට අපි කිව්වේ නෑනේ අපි ඇයි ටවුන් එකට ආවේ කියලා. ඉතින් මගේ පරණ ෆෝන් එක කැඩිලායි තියෙන්නේ. ඒක හදන්න පුළුවන් ද බලන්න තමයි ආවේ. අපි දෙන්න මෙච්චර දුරක් ආවට එයාලගේ කඩේ අපි දෙන්නගේ ෆෝන් එක හදන්න ඕන කරන බඩු තිබුණේ නැහැ. ඉතින් එයාලා අපට දිනයක් දුන්නා ඒව ඕඩර් කරලා ආපුවාම එන්න කියලා. ඉතින් අපි දෙන්න දවල්ටත් කන්නත් එක්කම ළඟම තිබුණ මෝල් එකක් ඇතුළට ඇවිත් මේ කෑම ඕඩර් කරන ගමන ඉන්නේ. අපි දෙන්න නිතරම මෙහෙ එන්නේ නැහනේ. ඉතින් අපි දෙන්න මෙහෙ ආවොත් අනිවාර්යයෙන්ම කන කෑම කඩයක් තමයි මේක. අනිවාර්යයෙන්ම මේකෙන් කෑම එකක් කාලා යන්න නම් අමතක කරන්නේ නැහැ. ඒ තරමටම හරිම රසයි. ඔන්න අපි දෙන්න මේ දැන් තමයි ගෙදර ආවේ. දැන් නම් හවස් වෙලක් තියෙන්නේ. ඒ ආව ගමන් අපි දෙන්නම හොඳටම නාගත්තා. පුදුම රසණයක් තියෙන්නේ මේ දවස්වල. මං දන්නවා ලංකාවටත් මේ දවස්වල මාරම රසණේ කියලා. ඉතින් ගෙදර ගෙනාවු කිරි වගේක් තිබුණා. මම මේ මීපෙන ටිකක් දාගෙන මේක කන ගමනෝ ඉන්නේ. ඉතින් ඔයාලත් මතක් කරලම මේ කාලෙට සීතල කෑම කන්න අමතක කරන්න එපා. අද vlog එක වෙනදා වගේ නිදහස්ද ලස්සනද කියලා මට නම් හිතාගන්න බෑ. ඇත්තටම මාත් ආස නැහැ කලබලකාරී පරිසරයකට. ඉතින් වීඩියෝ එක ඒ වගේ පරිසරයක ඉඳන් ගේන්න වුණාට මට සමා වෙන්න. ඉතින් රෑ වෙලා මම පහනක් තියලා රෑට කන්න හදාගත්තේ මෙන්න මේ වගේ පීසා එකක්. ඉතින් ඒක මාරම රසට තිබුණා. ඉතින් අදට vlog එක එච්චරයි. ඉතින් මං ආයෙමත් අලුත් මලුත් ලස්සන ඔයාලා ආස විදිහට vlog එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.